සූද අද දින මට මගේ ටාස්ක් 13 එක ටාස්ක් 13 එකේ මට දෙන මේ ඉමේජ් කොල් පේනදි මගේ මේකේ ප්‍රොසෙස් එකේ මෙන්න මේ ඉමේජ් අප්ලෝඩින් වල මේ ඉමේජ් ටික කැච් කරගන්න. කියන්නේ දැන් මම කිව්වොත් මෙන්න මේ ෆොටෝස් ටික කැච් කරගන්න එකපාර. කියන්නේ ඒකම අප්ලෝඩ් වෙන ප්‍රොසෙස් එක මේකට මේ රියල් ටයිම් ඇඩ් වෙන ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක කාන්තයි මට තියෙන්නේ. මම ගිය සතියේ කරපු ඒ කියන්නේ කලින් වීඩියෝ එකේ කරපු වීඩියෝ එකේ තියෙන්නේ මෙන්න මේක ඩිසයින් එක ෆුල් ඩිසයින් එකේ මම වීඩියෝ කරා. දැන් මට තියෙන්නේ මේකේ ඉමේජ් ටික අප්ලෝඩ් වෙන ප්‍රොසෙස් එක කරන්න. ඊට කලින් මම ඔයාලන්ට මගේ මේ ER diagram එකේ ER diagram එක ගැන මම describe කරන්නම්. මේ ER diagram එකේදී ඔයගොල්ලෝ පේනවා ඇති මගේ ER diagram එක මේකේ තියෙන products ටිකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එක පෙන්නන්නම්. මේ products ටික බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ID එක තියෙන auto increment not null AI එකත් auto increment තියෙනවා. not null primary key දාලා තියෙන පස්සේ තියෙන price එක double දීලා තියෙනවා. අරක int දීලා තියෙන්නේ auto increment නිසා. පස්සේ ඔයගොල්ලෝ quantity එක තියෙනවා. quantity එකත් int වලින් දීලා තියෙන්නේ. describe your text 500 දීලා තියෙනවා. title එක වාචා 1 2 2 5 6 දීලා තියෙනවා. date and time edit එක දාලා තියෙනවා. date and time කියලා. delivery free එකක් තියෙනවා. ඊට පස්සේ delivery free එක double තියෙනවා. delivery free out අද තියෙනවා double එක තියෙනවා. පස්සේ condition ටික වෙන්න මේ foreign keys දාපු ටික තියෙන ඒතර ටික. පස්සේ product image එක තියෙනවා. ඒකත් auto increment product ID foreign කරගෙන දෙන product making. ඒ one to one relationship එකේ condition එක තියෙනවා. පස්සේ model has brand තියෙනවා. brand එක තියෙනවා. model එක තියෙනවා. category එකත් අර වගේම තියෙනවා. ඊට පස්සේ color එකත් බලා ගන්න පුළුවන්. ඒකත් foreign table එකේ men to men එකක් දාපු එක. මේක තියෙන්නේ මේක තියෙන color එක color ID color name කියලා තියෙන එක foreign key එක foreign දීලා තියෙනවා one to many relationship color haskell product වලට. ඊපස්සේ බලා ගන්න පුළුවන් brand has category තියෙනවා. brand has category දෙන්න brand එක category එකයි main to many relationship එක category එකයි brand එකයි අතර model එක තියෙන model එක කෙලින්ම model has brand කියලා දීලා තියෙනවා. ඒකත් main to many relationship එක. ඒකට අලුතෙන් field එකක් open කරලා තියෙනවා model has brand එකේ ID එකට primary key දීලා auto increment තියෙන එක. ඔයගොල්ලෝ පේනවා ඒක හරි. හරි. මේක කරන ඔයගොල්ලෝ describe එක දෙන්න. ඊට පස්සේ මම යන්නම් මේකේ මගේ code එකට. හරි. ඔයගොල්ලෝ පේනවා මගේ code එක. මම last episode එකේදී කියන්නේ කලින් වීඩියෝ එකේදී මෙන්න මේ මේක මේක ඇඩ් කරා. මම ඔයගොල්ලන්ට bootstrap එක install කරන වීඩියෝ එකකුත් දාන්නම් මේකට. ඒක මම දැන් කියා දෙන්නම්. හරි. මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද bootstrap එකේ bootstrap file එකයි CSS එකයි JS එක download කරගන්න කියලා. මට කලින් sessions වලත් මේක මිස් වුණා. මම ඔයාලට ඒක ගොඩක් කටිල්ල පේන දෙක තමයි දාන්න කියා දෙන්නන්නේ. මම දැන් ඔයාලට tab එකක් open කරගෙන මම search කරනවා bootstrap කියලා සර්ච් කරනකොට පේනවා ඇති bootstrap පළවෙනි මේක තියෙන එක වෙබ්සයිට් එකට ක්ලික් කරනවා. ඊපස්සේ ඒක ලෝඩ් වුණාම ඔකට පේනවා ඇති මෙතනින් ගියාම පස්සේ මෙතන පෙන්නනවා read docs. ඊට පස්සේ මෙතන තියෙනකොට කතා මේ ටිකේ තියෙන මේ තියෙන ඔයගොල්ලන්ට මේ command front එක install කරගන්න ටිකයි. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් variables වල තියෙන variable add කරන විදිය මේක පොඩි guidelines ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන read doc එකට ගිහිල්ලා read docs එකට හෝ ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් examples වලට ගිහලා examples බලා ගන්න. ඊට පස්සේ docs වල තියෙන icons block තියෙනවා. මෙතන මේකලම icons කියලා එකක් දීලා තියෙනවා. ඒකෙන් icons ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගන්න පුළුවන් blog එක ගන්න පුළුවන්. blog එක ගන්න පුළුවන් docs වල මේ ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ docs එකට මේක අපි docs එකට යන ඊට පස්සේ මෙතන පේනවා මෙතන download කර getting start to download කියලා. download වලට ගියාන් පස්සේ මෙතන දැන් ඔයාලට බලන්න ඇති downloads කියලා එකක්. downloads කියලා එකක් පේනවා ඇති. එතන downloads වල ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන compile download කියලා තියෙනවා. compile CSS and JS කියලා තියෙනවා. ඊට source file එක තියෙනවා. ඊට පස්සේ example codes download කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ තියෙනවා download කියන එක දෙන්න. මේක download කරගත්තන් පස්සේ ඔයගොල්ලෝ download click කරාන් පස්සේ ඔයගොල්ලෝ වෙන දේ මෙතනින් download වෙනවා. zip file එකම download වෙන්නේ.
zip file එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේක ක්ලික් කරලා ඔයගොල්ලෝ පුළුවන් මේක පේන්න ඇති වෙන්න කොට ඉන්න. ඔයගොල්ලෝ පේන්න ඇති වෙන්න කොට ඉන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මගේ downloads වල මේක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ bootstrap වලට ගිහිල්ලා bootstrap වලින් ක්ලික් කරලා extract කරගෙන මෙතන මේ files ටික ඔයගොල්ලෝ පේනවා ඇති. ඔසෝ ස්ටෙප් එක. ඔයගොල්ලෝ පේනවා ඇති. හරි. ඔතන ඔයගොල්ලෝ පේනවා ඇති CSS කියලා දෙන මේ මෙතන CSS වල ඔයගොල්ලෝ CS file ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන ගන්න පුළුවන් JS file එක. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක නැතුව කෙලින්ම direct use කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් direct use කරන්න මේ website එකේම ඔයගොල්ලෝ පේන ඇති මේ website එකේම හරි. මේ website එකෙන් පේන ඇති website එක ඔයගොල්ලෝ පුළුවන් මෙතන download කරන්න නැතුව කෙලින්ම අපිට මෙන්න මේ link වලින් src වල ගන්න පුළුවන්. මෙන්න මේ ටිකෙන් මෙන්න මේ වගේ CSS වලින් ගන්න link කරගන්න පුළුවන්. external script එකත් ඒ වගේ අපිට පුළුවන් external link කරගන්න. ඒ කියන්නේ integrate true use කරලා අරක integrate true නැතුව අපිට use කරන්න පුළුවන්. මේ විදිහට දාගන්න. ඔයගොල්ලන්ට bootstrap එකේ stock video එක තේරෙන්නේ නැති කියලා දැන් අපි යමු මේ code එක ගැන කියන්න. මම මේකෙදි image එක වෙන්ඩ් කරගන්න මම පැත්තකට යන්නම්. image එක add කරපු පැත්තට. හරි. මෙතන තමයි images ටික sorry. මෙතන පල්ලෙහාට. මෙන්න මෙතන තමයි image add කරපු පැත්තක තියෙනවා. ඒකේ තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති change product image කියලා function එකක් call කරද්දී මම functions වලට යන්නම් මගේ bootstrap වල. sorry bootstrap මගේ script කියලා එකක් ඇති. script වලට යන්න. script එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. script එක ඔයගොල්ලෝ බලලා මේ ටික මම කලින් කරපු show password date එක sign out process එක කරා change profile page එක කරා ඊට පස්සේ තියෙනවා update profile එක කරා add product එකට කලින් මම මෙතන යන්න change product image කියලා තියෙනවා real time add වෙන්න මෙන්න මෙතනින් තමයි real time add වෙන්නේ change product image එක රත්තනින් ගියාන් පස්සේ මෙතනින් තමයි real time add වෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න මෙතන function එක මම call කරලා දෙන අතරින් කියලා va image කියලා image එක document.getMB by id. මෙන්න මෙතනින් id එක ඇදලා ගත්තා. මෙන්න id එක ගත්තා දැන්. product එක. add product කරේ දැම්මා sorry. හරි. මේ තියෙන add product එකේ මෙතන මේ තියෙන ඔයගොල්ලෝ පේනවා ඇති image upload කියලා එකක් තියෙනවා. image upload එක මෙතනින් element by id එකෙන් මෙතනින් අරන් තියෙනවා get element by id එකක් විතර තියෙනවා image upload එකෙන් පස්සේ ඒක variable එකට දාලා තියෙනවා මේ .on change එක අතනේ image එක dot කරලා on change කරනවද කියලා ඒක change වෙනවද කියලා change කරලා තියෙනවා function එකක් විතර open කරලා තියෙනවා වා image file count එකක් කරන්න image එක කියන විතර image එක dot files and මේ files වල length එක අරන් තියෙනවා ඊට පස්සේ file count එක 3ක් count එක 3කට වැඩි හෝ කියන්නේ 3ට අඩුද නෑ 3ට වැඩි හෝ සමානද 3ට කියන්නේ file count එක 3 හෝ 3ට සමානද එහෙමනම් ඇතුළට ගිහලා for x එක කරන් for loop එකක් කරන් තිනවා ඊට පස්සේ for x වලට ඉන්ක්‍රිමන්ට් කරන් තිනවා x වල දාලා file count එක දෙනවා x ඉන්ක්‍රිමන්ට් කරලා තිනවා for file එක this.file x කියලා තිනවා අරගෙන තියෙන x වල මේ කරන් තියෙන variable එකේ x වාර ගන්න url කියලා variable එකක් තියෙනවා windows.url create object file එකේ url එක අරගෙන තිනවා document.getElement by id එක i එක දාන ඒ කියන්නේ i කියන්නේ මෙතන image එක කියන එක මෙතන මේ තියෙන i කියන එක මෙතන බිංදුව 1 2 වෙලා තියෙනවා i එක ඇත්ත එක්ක මේ x එක රන් .src එකත් එක්ක url එකට combine කරලා තියෙනවා url variable එකට මේ assign කරලා තියෙනවා ඊපස්සේ else එක තියෙනවා එහෙම නැත්නම් add කරන file count file clear කියන්නේ file 3කට අඩු නම් file 3ක් හෝ කියන්නේ ඊට වඩා අඩු ගානක් තමයි allowed වෙලා තියෙන්නේ මෙඩි බියරෝ කරන්න බෑ එක file left මේ click කරන්න බෑ ඒක තමයි පෙන්නන්නේ එතනින් එක ඊළඟට තියෙන අපි මේකෙම මම දැන් මේ product add කරන real time add වෙන part එක ගැන කතා කරා ඊළඟට අපි කතා කරමු product adding part එක ගැන මේකේ ඔයගොල්ලෝ පේනවාද මගේ code එක
ඒකට ගියන් පස්සේ දැන් මම යනවා මගේ ඇඩ් ප්‍රොඩක්ට් වලට පැත්තට ගිහිල්ලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් මම යනවා මෙතන මේ ෆන්ක්ෂන් එකක් කෝල් කරලා දෙන ඇඩ් ප්‍රොඩක්ට් කියලා. ඒ ෆන්ක්ෂන් එකට යනවා ඇඩ් ප්‍රොඩක්ට් කියලා ෆන්ක්ෂන් එකට උඩ තියෙන්නේ. අපි එතනට ගියාම ඔයගොල්ලෝ පේනදී වා කැරක්ටර් තියෙනවා. ඊට පස්සේ document.getElement by id කැටගරි එක තියෙනවා. ඔය වගේ මෙතන තියෙන කැටගරි එක ඔයගොල්ලෝ පේනවා ඇති වෙන මේ උඩම තියෙනවා. මෙතනින් කැටගරි එක ගන්න පුළුවන්. ඉතින් මෙතන ID එක දෙන කැටගරි ඒ වගේ තියෙනවා. ඊට පස්සේ brand එක dot value තියෙනවා, model එක අරගෙන තියෙනවා, title එක ඔය වගේ අරන් තියෙනවා. dot value කියලා ඊට පස්සේ condition එක මම 0 කියලා ගන්න if document.getElement b condition එක b දර මම අර දෙකක් දාලා තිබුණේ මොකද radio button කියලා radio button දෙකට b එකයි new එකයි තියෙනවා. දැන් මේක අපි click කරලා තියෙන්නේ එක නම් කොහෙද මම පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් මෙතන මේක දැන් අපි click කරන්නේ එක නම් ඒ කියන්නේ b නම් එක කියලා වැටෙනවා. දැන් මෙතනදී දැන් n අකුර නම් ඊට u අකුර නම් used එක නම් condition එක එකේ equal වෙනවා 2 කියලා. ඒක condition එකට එකේ sign වෙලා එතකොට මෙතනදී condition එක b කියලා අපි click කරොත් එක වෙනවා. sign වෙනවා. ඊට පස්සේ u use වුණොත් එහෙම දෙක වෙනවා. ඒ වගේ ඊට පස්සේ ආයෙ අපි color එකත් අරගෙන තියෙනවා. ඊට පස්සේ quantity එකේ වගේ variable එකට දාන්නේ cost කියලා variable එකට ඊට පස්සේ cost එකේ මේක අරන් තියෙනවා. deliver with Colombo කියන එක DWC කියලා අරන් තියෙනවා. ඊට පස්සේ DOC delivery out of Colombo එක දාලා තියෙනවා. ඊට පස්සේ description එක වෙනම අරන් තියෙනවා. ඒ වගේ image upload එක කියන්නේ image අර ගොඩම එකපාර කියන්නේ image setup එකම එතනින් අරන් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන ඉතින් ඊට පස්සේ form data එකක් හදලා තියෙනවා. form දේවා variable එකක් හදලා if no new form data කියලා. ඊට පස්සේ append කරන් තියෙනවා category brand model turtle එක ඒ වගේම condition එක color quantity ඊට පස්සේ cost එක delivery within Colombo delivery out of Colombo ඊට පස්සේ description එක ඊට පස්සේ ඒ වගේ append කරගෙන ඊට පස්සේ file count එක අර විදිහටම file.length අරන් තියෙනවා. ඊට පස්සේ for loop එකක් විදිහට මේ ගත්ත data ටික අරන් තියෙන image plus ix කියලා අරගෙන image file එක .xl ට අරන් තියෙනවා. ඊට පස්සේ request එකක් අරන් තියෙන xml http request කියලා sorry media not ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති ඒ වගේ අරගෙන ඊට පස්සේ request.ready change එක function කරලා තිනවා request.ready state එක 4 වෙලා and request එක state 200 වෙනවා. ඊට පස්සේ වා response එක response text response එකට variable එකට මේ assign කරගෙන response එක equal success නම් alert එක දෙනවා product successful. ඊට පස්සේ windows location reload වෙනවා. ඊට පස්සේ ආයෙ reload වෙලා නැත්නම් හදිස්සියට මෙතන success එක ආන්න නැත්නම් else වෙනවා. else වෙලා alert එක response කරනවා. ඊට පස්සේ request.open post method එකක් අර add product process එකට යනවා. asynchronous එක අපි synchronize කළා request.send හරහා. ඒ කියන්නේ form ටික data ටික form එක හරහා අපි යවනවා. අපි දැන් යමු add product process එකට. add product process එකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න add product process එකට. හරි. මෙන්න add product process එකට අපි යනවා. add product process එකට ගියාම පස්සේ sessions start එක දෙනවා. email එක .session u එක දෙනවා email වෙනවා. ඊට පස්සේ include කරලා තියෙන connection එක වල පේනවා. ඊට පස්සේ category එක .post category එක අරන් දෙනවා. අතනින් post method එක හරහා ආයපු category එක ඊට පස්සේ post method එක හරහා brand එකට variable එක assign කරගෙන තියෙන විදිහට මේ model එක අරන් දෙනවා, title එක අරන් දෙනවා, condition එක වගේ assign කරන් තියෙනවා. color එකට assign කරන් ඉනවා, quantity එකට assign කරගෙන තියෙනවා, cost එක. ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් මම මෙතනදී දැන් ඔයගොල්ලෝ පේන ඇති CA numbering යවුව නේද append කළා. ඒ නම්ම තමයි මෙතනට දෙන්න ඕනේ. නැත්නම් හදිස්සියට nums change වුණොත් එහෙම මෙතනින් variable එක හරියට assign වෙන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ අරගෙන ඊට පස්සේ ඔය විදිහට description එක නම් අරගෙන ඊට පස්සේ mobile has band result set එකක් මම හදලා තියෙනවා disable එකට. ඊට පස්සේ database : search select all from model has brand එකට where model එකේ id එක equal වෙනවද මම මෙතන දැන් select කර model එකට and brand id එක brand එකට select කරනද. ඒ කියන්නේ model එකයි and එකයි ඒ දෙක model එක සහ brand එක දෙකම සමාන වෙනවද model has brand එක නම් ඒක කොහොම ටික select කරන්නේ කියන්නේ. ඊට පස්සේ මම එතනින් model has brand එක කියලා වෙනම variable එකක් හදලා තිනවා. model has brand result set එක numbers ගාන බිඳුවට වඩා වැඩිද කියලා අහනවා. වැඩි නම් බිඳුවට වඩා වැඩි නම් model has brand data කියලා fetch assoc වලින් variable එකට assign කරගන්න. model has brand එක model has brand එක search එකේදී select fetch එක මෙතනට select මේ assign කරනවා.
නැත්තම් එහෙම ගන්න නැත්තම් else ලා database iud :iud කියන්නේ database එක update වෙන්න update කියන්නේ මේ select වෙන්න මෙතන select කෝර එකක් දාලා insert into model has brand model brand එකේ id එක දැම්මා ඊට පස්සේ values වල model එකයි brand එකයි දෙනවා model has brand එක database dot ඊට පස්සේ insert id එක කියන්නේ දැන් insert වෙච්ච id එක model has brand එක design වෙන්න කියලා තියෙනවා ඊට පස්සේ මම date එකක් new date time කියලා අරගෙන තියෙනවා ඊට පස්සේ time zone එකක් කරන් තියෙනවා ACN කොළඹ කියලා ඊට පස්සේ $d කියලා data time zone එකක් හදලා තියෙනවා අර date design එක 2 එකට බස් ඇතුලෙන් assign කරලා ඊට පස්සේ date කියලා ගා date format කරනවා format එක දාලා දෙනවා y capital md කියලා hours minutes එක second උයි දාලා තියෙනවා ඊට පස්සේ status එක 1 වලට assign කරලා තියෙනවා database iud ඊට පස්සේ insert කෝර එකක් කරහා product table එකට product වල මේ fields වලට මේ data field ටික add කරලා තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඊට පස්සේ values වලට මේ හරහා cost එකයි quantity එකයි December එකයි title එකයි date එකයි delivery Colombo එකයි delivery out of Colombo එකයි condition එකයි model has brand එක අපි කලින් assign කරගත්තු එකයි category එකයි අන්තිමටම අපි දාන් ඉන්නවා ඊට පස්සේ status එකයි ඊට පස්සේ product එක id වෙලා ඊට පස්සේ product id එක අරගෙන තියෙනවා select all from insert link දැන් product id එක මෙතනින් අල්ලගෙන තියෙනවා insert කරපු මේකත් එක්ක ඊපස්සේ product has color කියන්නේ මෙතන මම product has color කියන product එකේ color එක database එකට add කරන් තියෙනවා ඊට පස්සේ image selection part එකට යනවා length එක size of file එකේ දාලා තියෙනවා length එක 3ට වඩා වැඩිද හෝ අඩුද බිඳුවට වඩා වැඩිද ඊට පස්සේ image extension ටික අර ගන්නවා image.jpg png වල svg +xml කියලා දෙනවා x එක සමානයිද මෙතන for loop එකක් මම දාලා දිනවා image ටික අල්ලගන්න x එක image එකත් එක්ක කරා file image file එක අරන් තිනවා file extension එක file එකේ type එක අරන් තිනවා if in array the file extension එක alert text edition එකයි extension එකත් එක්ක බලලා තියෙනවා image extension එක variable එක මම හදලා තියෙනවා if extension එක file extension එක image.jpg නම් new image extension එක .jpg කියන else if නම් else if එක png නම් data image එකේ type එක png.png කියලා දෙනවා ඊට පස්සේ else if file extension එක image.svg හෝ xml නම් .svg කියලා අලුත් new image extension එක design කරනවා ඊට පස්සේ file name එක දාන resource එකේ file එකේ path එක .title එක ඊට පස්සේ මෙතන image එකේ කියන්නේ x වල මේක x වල වාර ගන්න unique වෙනවා unique එකක් ගන්නවා new image extension එක දානවා ඊට පස්සේ move file to file කරන්නේ කියලා file එකේ image file එකේ ඉඳන් file name එකට move කරනවා මෙතනින් තමයි මේ file එක move කරන්නේ අර file එකට ඊට පස්සේ database iud වෙනවා insert කෝර එකක් කරා product image එකේ path එකයි product එකේ හැදෙනවා image එකේ file එකයි add වෙනවා ඊට පස්සේ echo වෙනවා හරිනම් නැත්නම් දැන් මෙතන මේ path එක වැරදි නම් invalid image type එක image එකේ මෙතන මේ උඩින් බලපුවොත් image type එක වැරදි කියලා වෙනවා එහෙම නෙමෙයි නම් මෙතනින් එළියට එනවා අන්තිමට මම දැන් මේක හරියට ගියා නම් will echo success කියලා වෙනවා නැත්නම් අතන image count එක වැරදි නම් මෙතනින් echo වෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතනින් අර විදිහටම ගත්ත data ටික අන්තිමට ආවිල්ලා දිනවා මේ this is product save successfully නැත්නම් alert එක response එක මෙතන පෙන්නනවා හරි මගේ මේක මෙතනින් ඉවරයි කියන්නේ මගේ කීවෙනි එකද මේක 13 වෙනි ටාස්ක් එක ඉවරයි මට තියෙන 14 වෙනි ටාස්ක් එකෙන් කියන්නේ 14 වෙනි ටාස්ක් එකෙන් හම්බෙනකම් ඔයගොල්ලොන්ට සුබ දවසක්